පුදුම කියන්නේ මට ලංකාවේ කවදාවත් මෙහෙම ප්‍රශ්නයක් තේරෙලා නැහැ. ලෝකෙ තියෙන ලොකුම ෆෙරිස් වීල් එක. දැන් මම මේක යන්න තමයි යන්නේ. Hi guys, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා ගොඩක් අය දැනටමත් දන්නවා ඉතින් මොකද්ද මේ vlog එක කියලා. මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්නේ නැහැ කියලා තමයි හිතා හිටියේ මුලින්ම. මොකද මේකේ අපේ අනිත් අය නැති හින්දා ඕගොල්ලෝ කට්ටියම නැත්තම් බලන්න කැමතිත් නැහනේ. ඒත් ඔයාලා සෙට් එකම මට පස්සේ ආයේ කිව්වා මේ වීඩියෝ එක ඕනේ කියලා. ඉතින් වත් එහෙම ඕනේ කිව්වගෙන එන්නම් මේක ඔයාලා හින්දා තමයි දාන්නේ. ඉතින් ගයිස් මං ආයේ වෙනම කියන්න ඕනේ නැහැ නේ ඔයාලට දැක ගමන් තේරෙනවා මේ කොහෙද කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි. ඉතින් ගයිස් අපිට එහෙන් ලෑන්ඩ් කරන්න තිබ්බේ හවස 5යි ගානට. ඒ 5යි කියන්නේ මෙහෙ 3 වගේ තමයි යවුවයි. අපි අද්දිම අපි පික් කරන්න ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා අවුලක් උන්නේ නැහැ. ඉතින් අපේ හොටෙල් එක තිබ්බේ එයාපෝට් එක ළඟමයි. ඒ හින්දා අපිට ලොකු වෙලාවක් ගියේ නෑ යන්න. මම අද උදේ වලට vlog එකක් දාලා බැලුවත් දන්නේ. ඉතින් guys ඇත්තටම අද මූට් කරන්නේ නෑ. අපි දැන් ආවා දැන් වෙලාව 7යි ගානක්. අපි ගෙදරින් ආවේ 10යි ගානක් නෝන මතකයි හරියටම. හරිම අමාරුයි. අද එළියටවත් යන්නේ නෑ. පුදුම රස්නේ මේ. දැන් ගන්න දැන් මම ඕෂියක් දාගත්තා. හෙට තමයි කොහේ හරි යන්නේ. හෙට යද්දි ඉතින් දාන්න. බයි. Good morning guys, මම නැගිට්ටා. අපේ අම්මලා ගිහිල්ලා මම නැගිටිදි කන්න ගේන්නේ. දැන් අද කාලා එළියට යනවා. මම මොස් දාලා රෙඩි වෙන්න ඕනේ එළියට යන්න. ඉතින් guys මම එළියට ආවා. දැන් අපි අම්මලත් එක්ක යන්නේ අපේ අයියා කෙනෙක් මෙහි ඉන්නවා. එහෙ ඔයාලට කියන්න මෙතන පුදුම රස්නේ. පුදුම කියන්නේ මට ලංකාවේ කවදාවත් මෙහෙම රස්නයක් තේරෙලා නැහැ. ඉතින් guys එහෙ යන්න කලින් අපි මෙහෙ තියෙන තව shopping mall එකකට ගියා. මම ඒකේ වීඩියෝස් උත් දාන්න. ඔයාලා හිතන්නේ නැද්ද මම පිටිපස්සේ මේ තියෙන අහස කියලා? මේ තියෙන අහස නෙමෙයි. මේ තියෙන පේන්ට් කරලා. මට ඔයාලට ඒක හරියට පෙන්වන්න දෙයක් නැහැ. ඔය පේනවනේ? මේ ගසුත් බොරු ඒවා මේ අහසත් බොරු එක. ඉතින් guys මෙතනින් පස්සේ මම අර කිව්වා අපේ අයියලාගේ ගෙදර අපි ගියා. ඒ ක්ලිප්ස් මුකුත් මන් දාන්නේ නැහැ. ඊට පස්සේ අපි එයාලත් එක්ක මෙන්න මේක බලන්න ආවා. ඉතින් අවුව නැති වුණාම ඩුබායි මාර ලස්සනයි guys. මෙහි අමුතුම කලර් ටෝන් එකක් තියෙන්නේ. දැන් අපි ආවේ මේ ෆෙරිස් වීල් එක බලන්න. දැන් ඔයාලට මම පිටිපස්සෙන් පේන එක තමයි අපි යන්නේ. මේක තමයිලු guys මේ ලෝකෙ තියෙන ලොකුම ෆෙරිස් වීල් එක. මේ දැන් මම මේක යන්න තමයි යන්නේ. තාම වෙලා යන මේක එක රවුමක් ගිහිල්ලා එන්නේ විනාඩි 40ක් යනවලු. මම ආස නැහැ මෙච්චර ළමයි වගේ උඩ ඉන්න. බලමු මොකද වෙන්නේ කියලා ගිහින්.
ඉතින් ගයිස් සෝරි මට මේ වීඩියෝ එකට එන්න ගන්න බැරුව ගියා අවුට් එකක් ගත්තේ නැහැ රැ වෙලා තිබ්බින්ද අපි හැම කාලා ගෙදර ගියා ඉතින් හෙට ඉඳන් මොකද වෙන්නේ කියලා මම ඊළඟ vlog එකෙන් ගේන්නම් ඒ ටිකේ වැඩ තාම ඉවර නැහැ ඉතින් එතකන් මම ගිහින් එන්න බයි